Nova 14 Pro එක ගැන වීඩියෝ එකක් ගොඩ දවසක ඉඳලා ඉල්ලලා තිබුණා. අද අපි කතා කරමු Huawei Nova 14 Pro device එක ගැන. Huawei සමාගමේ mid range කැටගරි එකට අයත් වෙන device එකක් තමයි Nova 14 Pro කියලා කියන්නේ. 2025 මැයි 19 තමයි මේ device එක release කරලා තියෙන්නේ. mid range device එකක් වුණාට සමහර features නම් flagship device එකකට තරම්ම හොඳට මේ device එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ features හැම දෙයක්ම. මුලින්ම අපි මේ device එකේ තියෙන design එක ගැන කතා කරමු. මොකද අපිට මුලින්ම feel වෙන්නේ ඒක නිසා. Nova series එක ගත්තම ඇත්තටම හැම series එකක්ම ගොඩක් දුරට වෙනස් design pattern වලට තමයි එළියට ආවේ. ලංකාවේ Nova series එකේ look fansලා set එකක් ඉන්නවා. Huawei Nova 5T වගේ device කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච Nova category නිසා. ඉතින් මේ device එකත් unique design එකකට design කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ device එකේ front එකේ අපිට බලා ගන්න පුළුවන් punch hole cutout එකක් තියෙන display එකක් එක්කම back එකේ බලා ගන්න පුළුවන් නවා. ගොඩාක් වෙනස් විදිහට සහ ලස්සනට unique විදිහට design කරලා තියෙන back එකක් විශේෂයෙන්ම Nova logo එකත් Huawei logo එකත් එක්ක camera setup එකත් හරි ලස්සනට මෙයාලා back එකේ setup කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකත් ගොඩාක් ලස්සන විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ device එකේ look එක ගත්තාම unique look එකක් බලා ගන්න පුළුවන්. ඕන තැනකට අරගෙන යන්න පුළුවන්. ලස්සන device එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ device එකේ තියෙන display එක ගැන අපි දැන් කතා කරමු. මේ device එකේ display එක LTPO OLED display එකක් විදිහට තමයි බලා ගන්න ලැබෙන්නේ. ඒ එක්කම මේ display එකේ 1 billion colors support කරනවා. ඒ වගේම HDR technology එක use කරලා තියෙනවා. ඒ වගේම 120 Hz refresh rate එකක්, ඒ වගේම 1200ක nits අගයක් සහ 447ක PPI density එකකුත් අපිට මේ display එකේ බලා ගන්න පුළුවන්. display එකේ resolution එක 1224යි 2776ක් විදිහට තමයි බලා ගන්න ලැබෙන්නේ. ඒකම Huawei Kunlun glass තමයි මේ device එකේ display එකට protection එක විදිහට භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මේ price range එකට ටිකක් හිතා ගන්න අමාරු display එකක් තමයි මෙයාලා දීලා තියෙන්නේ. මොකද OLED display එකක් කියලා කියන්නේ ඇත්තටම ගොඩක් දේවල් කරගන්න පුළුවන් සහ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් හොඳ display එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි දැන් බලමු මේ device එකේ performance ගැන. මේ device එකේ chipset එක තමයි Kirin 827 nanometer chipset එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකම GPU එක විදිහට Malion 922CU කියන GPU එක තමයි මේ device එකට use කරලා තියෙන්නේ. ඒ වගේම OS එක විදිහට Harmony OS එක තමයි මේ device එකේ run වෙන්නේ. මේ device එකේ RAM එක නම් 12GB වලින් විතරයි බලා ගන්න ලැබෙන්නේ. ස්ටෝරේජ් එක විතරක් version දෙකකට අපිට buy කරන්න පුළුවන් 256 සහ 512GB කියන විදිහට. ඉතින් overall ගත්තාම මේ device එකේ chipset එක 7 nanometer. ඉතින් සෑහෙන පරණ chipset එකක් 7 nanometer කියන්නේ. හැබැයි Huawei සමාගම තමන්ගේම දේවල් පාවිච්චි කරලා නිර්මාණය කරලා තියෙන නිසා මේ device එකේ optimization සහ අනිත් හැම දෙයක්ම ගොඩක් හොඳට හදලා තියෙන නිසා ඇත්තට මේකේ performance ගෙවන ගානට හොඳ performance හොඳයි කියලා කියන්න පුළුවන්. හැබැයි කිසිම ආකාරයක Google service වත් ඒ වගේම සාමාන්‍ය Android phone එක පාවිච්චි කරන්න පුළුවන් කිසිම දෙයක් මේ device එකේ අපිට පාවිච්චි කරන්න බෑ. හැබැයි සමහර legal නොවන විදිහට දේවල් පාවිච්චි කරලා අපිට ඒ Google service ලබා ගන්න පුළුවන්. හැබැයි මේ device එකට අපිට official Google service වත් ඇමරිකාවේ කිසිම දෙයක් support කරන්නේ නැති විදිහට තමයි මේ device එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි කතා කරමු මේ device එකේ තියෙන main point එකක් වෙන camera setup එක ගැන. මේ Pro device එකේ back එකේ camera lenses තුනක් අපිට බලා ගන්න පුළුවන්. ඒ තමයි 15 megapixel 24mm wide lens එකක්, 12 megapixel 69mm telephoto lens එකක්, ඒ වගේම 8 megapixel 16 nanometer ultra wide lens එකක් බලා ගන්න පුළුවන්. ඒ එක්කම front එකේ selfie camera setup එකටත් dual lenses පාවිච්චි කරලා තියෙනවා. ඒ තමයි 8 megapixel 52mm
ටෙලිෆොටෝ ලෙන්ස් එකක් ඒ වගේම 15 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් විදිහට ලෙන්සස් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. බෑක් ඇන්ඩ් ෆ්‍රන්ට් කැමරා වලින් 4K වීඩියෝ ෂූට් කරන්න පුළුවන් ඒකම හොඳ ෆොටෝ කැප්චර් කරන්නත් පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් ඉන්ඩීඩියල් එක ගොඩාක් හොඳ ෆොටෝස් මේ ඩිවයිස් එකෙන් ගන්න පුළුවන් කියලා රිවිවර්ස්ලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඉවන ගානට උපරිම සාධාරණයක් වන කැමරා සෙටප් එකක් කියලා කියන්න පුළුවන් මේ ඩිවයිස් එකේ කැමරා සෙටප් එක. අපි දැන් කතා කරමු මේ ඩිවයිස් එකේ බැටරි එක ගැන. මේ ඩිවයිස් එකේ බැටරි කැපැසිටි එක 5500 mAh බැටරි එකක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම charging system එක 100 watt wired ඒ වගේම 5 watt reverse wired විදිහට තමයි අපිට charging system එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඩිවයිස් එක අපිට කලර්ස් හතරකින් බයි කරන්න පුළුවන්. ඒ තමයි white, black, purple, blue කියන කලර්ස් හතරෙන්. ඒකම IP65 water and dust resistant ටෙක්නොලොජි එක යූස් කරලා තියෙනවා. හැබැයි IP65 කියන්නේ high pressure water වලට අපිට පාවිච්චි කරන්න බෑ. low pressure water වලට විතරයි මේ ඩිවයිස් එකේ ටෙක්නොලොජි එක යූස් කරලා තියෙන්නේ. ඒකම බැටරි එකත් එක්ක මේ ඩිවයිස් එකේ weight එක gram 207ක් විදිහට තමයි කවුන්ට් කරලා තියෙන්නේ. ඒකම මේ ඩිවයිස් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා fingerprint sensor එක on display විදිහට. ඉතින් stereo speaker ඒ වගේම සාමාන්‍ය smartphone එකක තියෙන හැම feature එකක්ම මේ ඩිවයිස් එකේ තියෙනවා. ඒකම මේ ඩිවයිස් එකේ price range එක ගැන කතා කරොත් අපිට ලංකාවේ මුදලෙන් 1,50,000ත් 1,60,000ත් අතර මේ සුපිරි ඩිවයිස් එක කවුන්ට් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි මම දන්න තරමින් ලංකාවේ මේ වගේ ඩිවයිස් එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් තැනක් මම දන්නේ නැහැ. මට නම් මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක මේ ඩිවයිස් එක කියන්න තරම් අවුලක් නැහැ මේ ඩිවයිස් එකේ තියෙන චිප්සෙට් එක ඇරෙන්න. ඉතින් ඔයාට කොහොමද මේ ඩිවයිස් එක ෆීල් වෙන්නේ? සහ ඔයා මොකද මේ ඩිවයිස් එක ගැන හිතන්නේ? කියන්නේ තවත් අප්ග්‍රේඩ් වෙන්න දේවල් තියෙනවද? එහෙම නැත්නම් මේකේ මොනවා හරි බෑඩ් පොයින්ට් තියෙනවද කියන දේවල් අනිත් අයටත් බලා ගන්න පුළුවන් වෙන විදියට පහලින් කමෙන්ට් කරන්න කියලා ඔයාලට මතක් කරන ගමන් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා ඔයාලට මතක් කරන ගමන් අදට සමුගන්නවා. සුබ දවසක් වේවා ඔයාලට හැමෝටම. One day something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same way. Gotta build up of my thoughts sitting in an ashtray. I'm sorry.